මම මේ නිවසේ උඩුමහලට පිවිසලා තියෙන්නේ. උඩුමහලේ තියෙන ටීවී ලොබි එකේ තමයි මම දැන් ඉන්නේ. සඳුන් මේ ටීවී ලොබි එකේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි මේ ටීවී ලොබි එක සහ පාතමාලය අතර හොඳ සම්බන්ධතාවයක් රැකගෙන තියෙනවා. ඒ වගේම තමයි ටීවී ලොබි එකකින් ඉස්සරහින් ඕපන් අවුට් වෙලා තියෙනවා. අපි කියනවා මේ එළියට. මේ දින විශේෂත්වය මොකද්ද? ඔව් අපි ටීවී ලොබි එක පිටලා තියෙන ස්ථානයේ සැලකුවොත් මේක ඇත්තටම පහතමාලේ සාලයට එකෙල්ලේ උඩින් තමයි පිහිටලා තියෙන්නේ. උඩුමහල හා පහතමාලය අතර තියෙන සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා තමයි මේ විදිහේ නිර්මාණයක් කරලා තියෙන්නේ. ඒත් එක්කම අපේ ප්‍රධාන සංකල්පය අනුව යමින් මේ අවකාශයේ දෙපසකින් ඇත්තටම විවෘත වෙලා තියෙනවා. එක පසකින් අපිට රූෆ් ටෙරස් එක දැర్శණය වෙනවා. අනිත් පැත්තෙන් අපේ පිටුපස පිහිටි මිදුල ඔබට දැක ගන්නට පුළුවන්. ඔබ කලින් සඳහන් කරා මේ නිවස වැඩිපුර පිටත අවකාශයන් වලට ඕපන් අවුට් වෙලා තියෙනවා කියලා. මම අහන්න කැමති සාමාන්‍ය දැන් එක එක ශ්‍රී ලංකාව තුළ එක එක කාලගුණික තත්ත්වයන් තියෙනවා. ඒ අනුව වැසි සමයේදී හිරිකඩ වගේ දේවල් ගේ ඇතුළට එන අවදානමක් තිබෙනවද? ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තොත් ප්‍රධානවම අපිට වැසි සහිත කාලගුණයන් ගොඩක් අපිට මේ ඇත්තටම දකින්නට හම්බ වෙනවා. එතකොට අපේ ගොඩක් නිවෙස්වල අපි සාමාන්‍යයෙන් වහල නිර්මාණය කිරීමේදී අපි අගුවක් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් එක අඩි 3ක් විතර වගේ අගුවක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකෙන් තමයි අපි ඔය වැහි හිරිකිඩ වගේ දේවල් ගේ ඇතුළට එන එක වළක්වන්නේ. හැබැයි මෙහිදී අර අපේ අවකාශයන්ගේ විවෘතභාවය වැඩි හින්දා උපක්‍රමයක් වශයෙන් ඔය එන හිරිකිඩ ඇතුළට එන එක වළක්වා ගැනීමට දිගු අගුවන් පාවිච්චි කරලා තියෙනවා සාමාන්‍යයෙන් අඩි 3කට වඩා වැඩි. ඒක මම හිතනවා සෑහෙන දුරට සාර්ථකයි මේ වගේ විවෘත අවකාශයන් සහිත නිවෙස්වල. මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ නිවසේ උඩුමහලේ තියෙන ප්‍රධාන නිදන කාමරයට. සඳුන් මම අහන්න කැමතියි මේ නිදන කාමරයේ තියෙන විශේෂත්වය තමයි විශේෂයෙන්ම මේ නිදන කාමරයට ඇතුල් වෙන කෙනෙක්ට මුලින්ම highlight වෙන්නේ මේ තියෙන wall එක. ටිකක් තද පැහැයෙන් තමයි wall එක finish වෙලා තියෙන්නේ. ඒ වගේම අහන්න කැමතියි සමස්තයක් වශයෙන් මේ නිවසේ උඩුමහලේ සහ පහතමාලේ කාමර කීයක් තියෙනවද සහ අවසාන වශයෙන් මේ නිවසේ සුන්දරත්වයට හේතු වෙලා තියෙන finishing එක සම්බන්ධයෙන්. ඔව් ප්‍රධාන නිදන කාමරයේ පමණක් නෙමෙයි අපි මේ මුළු නිවසම සැලකුවාම මේකේ වර්ණ භාවිතය ගත්තොත් අපි බොහොම සරල ලාපැහැති වර්ණ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් දැන් ප්‍රධාන නිදන කාමරයේදී පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද මේකේ ලොකු පරිමාවක් තියෙනවා. ඊටත් අමතරව මම බොහොම අඩුවෙන් තමයි ගෘහ භාණ්ඩ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අර ඒ හරහා ඇතිවිය හැකි යම්කිසි මේ හිස් බවක් වගේ දෙයක් ආවොත් ඒක වළක්වා ගැනීමට තමයි මම පොඩ්ඩක් මේ බෙඩ් හෙඩ් වෝල් එක නැත්තම් ඇඳ පිටුපසෙන් තියෙන බිත්තියට යම්කිසි තද වර්ණයක් භාවිතා කරලා පොඩ්ඩක් ඒක උළුත් වල පෙන්වලා තියෙනවා. ඊට අමතරව ගෙදර ඔක්කොම අපේ කාමර 4ක් පිහිටලා තියෙනවා. නිදන කාමරයත් ඇතුළුව විසිටර්ස් රූම් එකයි උඩ තව දරුවන්ගේ කාමරයයි ඉස්සරහා කාර්යාල කාමරයක් වශයෙන් නිමාවන් ගැන කතා කරොත් ගොඩක්ම රළු නිමාවන් තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් පොළවට එහෙම සම්පූර්ණ වගේ පාවිච්චි කරලා තියෙන රෆ් ටයිල්ස්. ඊට අමතරව සිමෙන්ති සහ කට් පොලිෂ් කියන දේවල් පාවිච්චි කරලා තියෙනවා. බිත්තිත් වැඩි ප්‍රමාණයක් රළු බිත්ති තියෙන්නේ. ලී භාවිතය පොඩ්ඩක් අඩුයි. තව යකඩ ගොඩක් භාවිතා කරලා තියෙනවා. වෙනස් වෙන ලෝකයේ බොහෝ දේවල් අරගෙන අද දවසේදී අපි ආව ඔබේ නිවහනට.
ඉතින් ඔබ දන්නවා සිහින නිවහන තුළින් අපි සෑම විටම බලාපොරොත්තු වෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේ අලුත් වෙන දේවල් ඔබේ සිහින නිවහන තවත් සුන්දර කරන්නට යොදා ගන්න හැටි ඔබට කියා දෙන්නට. ඉතින් ඔබත් මෙවැනි සුන්දර සිහිනයක හිමිකාරත්වය දරනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 599 650. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන ඔබේ සියලු සිහින ඉටුවන සුබම සුබ සතියන්තයක් වේවා කියලා.